අයිස්වලට යනවා ඉන්නේ. ගයිස් දැන් අයිස්වල ටවුන් එකට එලා බලන් ඉන්න. දැන් බස් එකක් එනවා. බස් එක තියෙන්නේ 10 මාර. දැන් ඉතින් තව වෙලා තියෙනවා පොඩ්ඩක්. දැන් ඉන්නේ අපි හරියටම කියනවා ගිනිගත් තියෙන ටවුන් එකේ ඉන්නේ. දැන් මෙතන ඉඳන් යන්න තව තියෙනවා අපි දැන් එකෙන් ආවේ 10 මාර්ට ආවේ. බොක්ක අපි දැන් නල්ල තන්නීර කිට්ටුව ඉන්නේ. අපිට වැස්ස කලින් තියෙනවා. දැන් නම් පොඩ්ඩක් පායලා තියෙන්නේ. තව යනවා guys. තව පායලා හරියට. පායන්නේ නැහැ මේ කීතලයි අපිට. ඒකදී ගොඩක් නීතුම තියෙනවා. තනියෙන් සිරීපලේ කරුණා කරන්න තියෙනවා. අපිට දැන් රිලව් ටික තනියෙන් අපිට රිලව් ටික ගන්න. අපි ඉතින් මස්කලිය බස් එකේ ඇවිල්ලා මස්කලිය කොහෙන්ද අපි වැස්සෙව්වා. මම දන්නේ නැහැ හරියට. දැන් මෙතන බස් එකක් තියෙනවා. ඒක යන්න ඕනේ අපි දැන් කිලෝමීටර් 8ක් තියෙනවා මස්කලිය නල්ල තන්නීර යන්න. ඉතියා guys කොහොමද ඉතින් අලුත් vlog එකක සෙට් වෙලා ඉන්නවා. මේ අලුත් vlog එක අරන් ආවේ කොහෙද? අපි යනවා සිරිපාදේ. දැන් ඉන්නේ බස් එකේ ඇවිල්ලා. hello guys කොහොමද ඉතින් ඔන්න ඉතින් අපි බස් එකේ ඇවිල්ලා දැන් නල්ල තන්නියෙන් බැස්සා. මේ හරිය දැන් නම් කාලගුණය පොඩ්ඩක් හොඳයි. අර හරිය ටික බැස්සා. අපි තව ටිකකින් කරුණා කරන්න පටන් ගන්න ඕනේ. දැන් ඉතින් අපි කරුණා කරන්න ටික ඉස්සරහට එනවා දැන්. මොනවා හරි කාලා ඉන්න ඕනේ කඩේ. දැන් උදේ නම් කාලා නැහැ බඩගිනි. දැන් නම් කාලගුණේ හොඳයි. ඔව්වත් පායලා දින්දි. සමාන් කලාපින්නේ. දැන් අපි 4ට තමයි කරුණා කරන්න පටන් ගත්තේ. දැන් 4:00මාරයි. පැය භාගයක්දී අපි දැන් තමයි මකර තොරණ ගාවට ආවේ. මකර තොරණ පහු කරගෙන යනවා දැන් නම්. වටපිට නම් පොඩ්ඩක් අඳුරුයි අද. වහිත් දන්නේ වහිත් නැති වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. සෙනග නැහැ තාම මේ හරියි. අද අඩුයි ඉව. ලස්සන කඳුපන්තියක් මට දැන් අර උඩට ගිහින් පයින් දෙනවා. අප 5:10යි. දැන් තමයි සාමචෛත්‍ය ගාවට ආවේ. සාමචෛත්‍ය උඩ තින්නේ. දැන් මෙතන ෆොටෝ එකක් ගන්න කියලා හිතුණා. ෆොටෝ එක නෙමෙයි මේ මෙතන මේ view එක ඔයගොල්ලන්ට පෙන්නන්න ආවේ. හරි ලස්සනයි. මට පිට එකක් තින්නවා කුටි ගන්න ඉදන්නේ කියලා පෙන්නුවා කියලා. ඕහෝ. හයි හයි. හලෝ අපි දැන් සාමචෛත්‍ය ගාව ඉන්නේ. එතන උඩ නැග්ගා. දැන් නම් කට්ටිය අඩුයි අද. කට්ටිය අඩුයි අද සෙනග අඩුයි. පොඩි මීදුම් පාරක් යනවා. පොඩි නෙමෙයි ලොකු මීදුම් පාරක් යනවා. මේ සිරිපාදේ පේන්නේ නැහැ. දැන් මීදුමට ගහිලා තියෙන්නේ. මේ පැත්තේ වටපිටාව නම් ලස්සනයි. ඔයගොල්ලන්ට පෙන්නුවේ කලින්. ඒ හරි ලස්සනයි. අද ඉතින් අපිට එළිය නැගන් කොහොම හරි මේ හිමීටම නගින්න හදන්නේ. මේ උදේට වේ මොකද්ද මතක නැහැනේ. කොහොම හරි ඉරසේවේ බලලාම බහින්න තමයි අපේ බලාපොරොත්තු. අපේ නෙමෙයි මගේ. ඉරසේ දැන් තුන් පාර මේ තුන්වෙනි වතාව කරුණා කරන්නේ. සිරිපාදේ ඒත් බැරි වුණා එකපාරක්වත් මේ ඉරසේවේ බලන්න. මේ පාරන කොහොම හරි ඉරසේ බලලම තමයි යන්නේ. එහෙනම් ඉතින් අපි යනකම් සෙට් වෙමු.
අපි දැන් තමයි සීත කඟුල කාට ආවේ. වෙන්නේ සීත කඟුලේ. මේ වෙලාව 5:50 වගේ. අපිට ඔඩේලා ගියා. අපි ගිහ මට අපි හිමින් තමයි කරුණා කරන්නේ. අපිට අර ඔයගොල්ලෝ කිව්වා කියලා සේව බලන්න ඕනේ. හිමින් තමයි කරුණා කරන්නේ. ඉතින් අඟුල පහු කරලා කරුණා කරනවා ඉන්නේ. දැන් නම් ටිකක් කරුවල වැහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති වීඩියෝ එක හරියට පැහැදිලි මදිනේ. අපි දැන් ඉන්නේ ඉන්දි කටුපාන ගාව. දැන් වෙලාව 8යි වෙලාව. බලමු අපිට කීය වේද කියලා උඩට මළුවට බැන්න. hello guys අපි දැන් ඉන්නේ මහජීවි දබේ අන්තිම කඩේ ගාව ඉන්නේ. මේ කඩේ තියෙන සෙනඟ ටිකක් හිටියද තව ටික ගන්න තියෙන්නේ. දැන් මහජීවි දබේ ඉන්නේ. කලින් ටිකේ ගන්න වෙරනවා වීඩියෝ ටිකක් ගොඩක් කරුගලයි. එහෙනම් ඉතින් අපි යන් උඩට කරුණා කරමු. අපි තමයි මළුවට ආවේ. බලමු මේ උඩ ඉඩ තියෙන්නේ අපි මේ ඊරසේ බලන්න. බලමු උඩ ඉඩ තිබ්බොත් නවතින විශ්‍රාම ශාලාවේ. දැන් අපි ඉන්නේ 12:05 ගාව විතර. අපිට හදිස්සිය වහින්න උනා ගයිස්. කකුල රිදෙන පොඩ්ඩක් මසාජ් එක උද්දා ගන්න ආව ස්ටෙප් එකේ. ඔයගොල්ලොත් එන්න මේ පැත්ත සිරිපාදේ ආවොත්